දවසක් යාළුවනේ. අද මම ඔයාලට කියන්නේ මගේ නිවාඩු දවසක් ගත වෙච්ච විදිය. ඉතින් මම මුලින්ම කිරි එකක් දාගත්තා. ඊට පස්සේ ඔය විදියට බීට් කරා. ඊට පස්සේ මම ඉතින් ඔයාලා බලන්න වෙනදී ඊට පස්සේ මම උදේම පේපර් එකක් කරන්න පටන් ගත්තා. ඉතින් ඔය විදිහට කර කර යනවා. ඉතින් මේ පේපරේ පුරවැසි පේපරයක්. දැන් පේපරේ ඉවර වෙන්නත් ළඟයි. ඉතින් දැන් පේපරේ ඉවර වුණා. ඉතින් ඊට පස්සේ මම පොඩි බ්‍රේක් එකක් අරගෙන අද අපේ අලුත් ICT ක්ලාස් එක පටන් ගන්නවා. ඒකේ පොතට මම පොඩි ආර්ට් එකක් දැම්මා. ඉතින් පොඩි කරදරයකුත් වුණා. කැම් එක ඔය විදිහට බිම වැටුණා. ගණන් ගන්න එපා. ඉතින් මම දැන් ඔය විදිහට ෆොටෝ එකක් අරන් අඳින්න පටන් ගත්තා. ඉතින් මම ඔහොම දැන් දිගටම අඳිනවා. ඉතින් බලන්න කොහොමද අන්තිමේට එන විදිහ කියලා. දැන් ඉතින් චිත්‍රය ඇඳලා ඉවර වෙන්නත් ඉවරයි. ඉතින් මම ඔය විදියට පාට කරන්න පටන් ගත්තා. ඉතින් මට කියන්න බැරි වුණානේ අද අපේ IT ක්ලාස් එකේ 75ට වැඩිය ගන්න අයට ගෝල්ඩ් මෙඩල් එකක් දෙනවා. ඉතින් අද අපි බලමු මට ගෝල්ඩ් මෙඩල් එකක් හම්බෙයිද කියලා. මම අන්තිමේදී දාන්නම් මගේ ෆොටෝ ගෝල්ඩ් මෙඩල් එක හම්බෙයිද. හම්බුනොත් මම මගේ ෆොටෝ එකක් මම ඔයාලට දාන්නම් වීඩියෝ එකේ අන්තිමේ. ඇත්තටම කිව්වොත් මම ගමේ ගිහිල්ලා ඇවිල්ලා විභාගෙ ලිව්වේ. ඉතින් මම පැය 2යි පාඩම් කරේ IT පේපරේ. ඉතින් බලමු අපි. ඊට පස්සේ මම පාට කරලා ඉවර කරගත්තා ඔක්කොම. ඉතින් ඔන්න ඔහම තමයි ෆයිනල් ලුක් එක ආවේ. පාලින් කමෙන්ට් එකක් දාන්න ඒක ලස්සනයිද කියලා. ඊට පස්සේ මම පන්ති යන පොත් බෑග් එක හැදුවා. ඔය පොත තමයි මම දැන් මුලින් චිත්‍රයක් ඇඳලා ලස්සන කරගත්තේ. දැන් ඒක මම පිට කවරයක් දාගත්තා. ඉතින් ඊට පස්සේ මම ඇඳ ගන්න ඇඳුම් ටික ලෑස්ති කරගත්තා.